කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරී කරපාගෙන කරදර ඉවසන්නේ කලුයි සිත් කලුයි කූඹිච්චි අඩිසර ගමනයි කම්මැලි පෙරදෙයි කතා අඩුයි වැඩ කූඹිච්චි කූඹිච්චි අපේ කූඹිච්චි කූඹි කැලේ නිසි බලධාරී කළු පාටට සුදු ගති ගුණ දෙන්නේ බොරු ගුල්ද රැවටිලි පන්නන්නේ උත්සාහයමයි සහයෝගයමයි සමගි බලේ මත ජය ගන්නේ කූඹිච්චි අපේ කූඹිච්චි පායනා කාලෙදී රැවල් මාන්සිවි කන්න දේ රැස් කරත් කූඹියෝ කූඹි කැලේ හැමෝම වේලාසනින් නිින්දට ගිහින් පාන්දරින්ම අවදි වෙන්න ඕනේ. එතකොට ශරීර සෞඛ්‍යයත් නුවණත් වැඩෙනවලු. හැබැයි ඉතින් හුඟක් අය ඔරලෝසුවක් නැතුව නිදා ගන්නයි කැමති. ඇයි ඉතින් තවත් වෙලාවක් ගුලි වෙලා නිදා ගන්න පුළුවන්. දැනුයි මතක් වුණේ. මොකද මේ තාම වෙලාව නාද උනේ නැත්තේ? ඔරලෝසු කුරුමිනියටත් නිින්ද ගිහිල්ලා වගේ යදෙනා. කුරුමිනි මීමැසි ගුවන් සේවා විතරක් නෙවෙයි අද කොළුබැලි ප්‍රයිවට් බස් ධාවනයත් අකුරට වැඩ. අහිංසක දුප්පත් භූමි කම්කරුවන්ට ඔන්න අද හැකරෙල්ලා දුම්රියත් වරදිනවා. මේකට වැරදිකාරයා අවුරුලෝසු කුරුමිනිය. එයාට දෙන්න ඕන හොඳම දඩුවම තමයි වෙලාව සටහන් කිරීම. එතකොට එයාට සිද්ධ වෙන අවුරුද්ද පුරාම තත්පර ගණන් කර ඉන්න. රැට කාපුව තාමත් කටයුත්තට ලේසි. ඉරට වැරදිලා. නැගිටින්න. ඉක්මන් කරන්න. දුයේ පදි මඩසක් අනේ විතිනේ අවුරස් මුරු විනෝදයටත් බර කිදාන්නේ ඉක්මන් කරන්න ළමයි ඉක්මන් කරන්න සනීපයි ලොක්කෝගේ තාම මට්ට කැලේ ට්‍රැෆික් ඉක්මන් කරනවා අද මම දඩ ගහන්නේ පයින් යන අයටයි කූඹි කැලේ හැම දෙනාම රාජකාරි වලට ගියා අලුත් ගෙදර හින්දා වෙන්න කූඹිච්චිට නින්ද ගියා මතකටෝ කීප අරන් එනවා අදත් අද්දික වල આવුත් බලාගෙන මෙහෙනවා ආදරෙන් කියන්න එපා ඒක අරන් යනවා චොට්ටු දාලා නැටට දැක්කනේ කූඹිච්චික අසල්ලසිය ප්‍රමාද වෙලා නැගිටලා. තව පොඩ්ඩෙන් දවල් කෑම එකක් දාලා යන්නේ. සමහර විට මේ කැලෑවේ රැට රස්නේ වැඩි හින්දා පාන්දරට නිින්ද යනවද දන්නෙත් නෑනේ. කීදලා නවයයි මෙයා තාම පුදී ඇත්තට පුදුම ආදරයක් තියෙන්නේ මගේ කුරුකුරු ටීවී එකේ කබල් චිත්‍රපට බැලුවම ඔහොම තමයි ඔයා හොඳයි තේරුමක් නැතුව නිදි මරන්න මෝඩ කූඹිච්ච හින්දි නළුවත් එක්ක ඉන්නවා වගේ මගේ මිතුරේ ඔයා වෙනුවෙන්ම කැප වෙලා ඉන්න මං කූඹිච්චි සුබ දවසක් මම මිසස් කට් ගෙවනවා ෆැක්ස් වලු ගෙවුවේ නැත්තම් ඉක්මනට කපනවා හැම පහසුකමක්ම
සේවා දෙන්න තුමුණද කපන්නේ. කැලෑ සේවකයෙක් එක්ක කතා කරන්න આવොත් ටෙලිෆෝනේ විතර නෙවෙයි මානව හිමිකමක් කපනවා. මට ඕනම දෙයක් කරත හැකි. එළි වෙනකම්ම ටීවී බලනවා ලයිට් බිල නගිනවා මූණ හොදන්න වතුර ටැංකියක් විතර ඕන කරනවා හැබැයි බිල් එනකොට තරු පේනවා හොඳක් කිව්වහම දැන් දෙන්නේ පිඟානෙන් මගේ විතර කුරුකුරු උදේට කෑවේ නැහැ වගේ ඔය කටහඬ හැවෙ නැත්තම්. ටික දුරකටන බිල් කියනවා මොකොත් තාමක් ගෙවන්න නැත්තේ. මගේ? බිල් ගෙවන්න නැත්තම් ඉන්ගෝයින් අවුට් කරන දෙකම කපලා දානවා. බිල ගෙවන්න පරක් වුණාම කැපිලා නම් හරි මහති සිතත් ප්‍රහතරක් නිකන් කුවට ගන්න ගියාම ඒකත් නෑ. ඒව අපටයි බිල විතරයි. මේක හොඳ නැත්තම් තයව තියෙන යනවා ඒවට. කොයි පැකේජ් එකත් එකයි පත්තරෙන් විතරයි පහසුකම්. බිල ගෙවන්න නැත්තම් කපලා දානවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ටෙලිෆෝන් ගන්න ප්‍රදර්ශනයට කියලා වෙන්නේ නැති. පිස්සු පූසෝ. ඔයාට තාම කතා කරලා නැද්ද ඔයාගේ මිත්‍ර කුරුකුරු නෑනේ කලේ කතා යා මාහා ඉදසට තරහ වෙලා. කතා කරයි දැන් මිත්‍ර කුරුකුරු ඔයා හරි නරකයි දැන් නේද මාව වතක් උනේ. ඔයාට රතුකොලෙත් බිල ගෙව්වේ නැත්තම් සිද්ධ වෙනවා විදුලිය කපන්න. බිල ගෙව්වත් කපනවා නොගෙව්වත් කපනවා මොකද මේ කරදරේ? විදුලිය ගැන අරුබුදකාරී ගැටලුවක් මාධ්‍යෙ හොඳ ප්‍රවෘත්තියක් මේවට තමයි මාධ්‍යෙන් තැන දෙන්න ඕනේ. වැස්ස නැතුනම අපෙන් අහලත් ලයිට් කපන්නේ. අනික මම ලයිට් බිල් ගෙවලා තියෙන්නේ. ගෙවපුවා ලේඛනවට නොදාපු ඔයාලයි වැරදි. අපේ පරිගණකවල දත්ත දිරන්නේ නෑ. දැම්ම ලයිට් කපනවා. මෙයාලගේ දිරාපත් පරිගණක හින්දා හැමදාම බිල් හරි අවුල්. කල මාධ්‍ය වෙදින්ට මේ කාලේ සෙනසුරා යනවානං අනේ අංගරං මොන කරදරයක්ද මේක? පාසුකම් කපනවා, ටෙලිෆෝන් කපනවා, ලයිට් කපනවා, නොකප තාම ඉතුරුනේ බෙල්ල විතරයි මගේ. කවුරු කියලා හිතාගෙන තමයි කෑ ගහන්නේ. මං ජනප්‍රිය නළු කුරු. අනේ කුරු මට සමා වෙන්න. උදේ ඉඳන් මගේ ඔළුව අවුල් වෙලා. කිව්ව පරක්කුවේ කපලද? කුරු. ඕ අනේ මගේ නළු කුරු. මිතුරේ බාදයි කුරු. දේශ ගුණේ වගේ මේ ගෑනු ළමනේ හිතක මම වෙනස් වෙනවා. මන් දන්නවා. මෙයාගේ හිත හදන්නම් ගාන්න එනවා විරහාලෙප. හරි. සංගීතෙන් විරහ සුපතේ. ජීවිතේට බිල් ඇවිල්ලා බිල් ගෙවන්න පොලිමේ හැම දෙයකම පාවිච්චි වැරදි විදියටයි කළේ ඒ නිසාලු බිල් වැඩි වී හැම දෙනාම දැන් වලේ කුරුකුරුද තරහා වෙලා කුඹිච්චිට දුක බොලේ අපේ පාරම්පරික උරුමයන් මයින් නැහැ කැලේ පුදුලා නම් කාටවත් අයිති නේ කොටේ. සංසාරේ භවයේ දුකා කියලා තියෙනවනේ. රණ්ඩු බෑ. සාමි බෙදනයි. රණ්ඩු සරුවන් නැවතු නැත්නම් ආධාර දෙන්නේ නැහැ. ආධාර අරන් රණ්ඩු කරන්න බෑ හරි. දැන් නාත. වෙන කැලේක සාකච්ඡා කරමුකෝ. සාමි ගැඩුවා.
කවුද ඒ කැලෑත් රස්තයා මගේ නින්දත් කැඩුවා. මේ? වුණත් සුදා. අපි අනිදා ගන්න. අවදිවන්න දීප්ති. ඕ නැති වෙයිද ඉන්නේ anything. වැඩි හිටිය අය කරට නැගලා ඉහළ යන්න හදන්නේ රටක් නිදු වෙයිද? සුන්ද සබන්නක කාලා ආයෝයි කනයලෙන් දියනාලා. කොවිචි එන්නානවා දැක්කොත් ලම්බුසුන්. වතුර පිළි වැඩි දෝ ඇලෙන්නන්නේ. ආහා නාගන්නකෝ. එයාට මොකද මගේ නෑ මෝපදුප මල්ල. ඔව්. මගේ ලේසුව. ගමේ ඇලත් ඉවරයි. මේකත් වැඩන්නේ. මේකත් වැඩන්නේ. මේකත් වැඩන්නේ. ඔක්කොම එකගේ එකක්වත් වැඩන්නේ. එකම තොප්පිය හැමෝගෙම. වැඩක් නෑ මේව එකක්වත් ටීවී එකත් එකයි FM එකත් එකයි බලන් දාන්න දෙයක් ඇත්තෙම නෑ. පරණ ණයක් ලයිට් බිල් ගෙවන එක. ඔයා ටීවී වැඩසටහන් බලන්න ඕකේ. බලන්න නෙමෙයි යහක බලන්න හදන්නේ. මම දන්නේ නෑ කවුද ඔයා? මං කොහොමිච්චි. ලෙඩ රෝග තියෙනවා නම් කියන්න ටීවී එකෙන් බෙහෙත් දෙනවා. ඔයා දොස්තරද ප්‍රශ්න විසඳන්න අහන්න දෙයක් නෑ බලන්න දෙයක් නෑ. මොකටද මේවා තියාගෙන බොරුවට බිල් ගෙවන්නේ? ඔය හිතුවද මට පිස්සුයි කියලා? කලබල වෙන්න එපා. මට පුළුවන් විසඳලා දෙන්න. බුද්ධිය මොට්ට කරනවා නම් හොඳ පාඩමක් කියලා දෙන්න ඕනේ. කියන්නම් කරන්න ඕනේ දේ. Tamanට හරියන වැඩසටහන් නැත්නම් මෙහෙමයි කරන්න ඕනේ. FM මිස්තරදේ හැදිලා ඉන්න මගේ නලලින් ආරවන්නද හදන්නේ? කලබලයි මොකද ප්‍රශ්නේ? ඊයර ප්‍රවෘත්ති බලන්න ටීවී එක දාගෙන හිටියා. අර අපේ කුරුමිනි ප්‍රකාශිකා වාහනේ යට කැමරාව යමුනා විතරයි මරණ දැන්වීමක් දැම්මා. ඒ වෙලාවේ ඉඳලා කැරකිල්ල වගේ. මට තේරෙන්නේ මොනවද ඕනේ කියලා. කරන දෙයක් ඉක්මනට කරන්න. පෙන්නනවා අපේ හඳටිගේ හාවාගේ සඳ චාරිකාව. වැදගත් දෙයක් පෙන්වන්නේ කලාතුරකින්. ඉතින් මේක බලන්න බැරි නම් වැඩක් තියෙනවද මේ ටීවී වලින්? අරක හදන්නකෝ. දැන් වෙලාව හරි. හදනවා කියලා බොරුවට අරක දැම්මා මේක දැම්මා මේක පිච්චිලා කියලා සල්ලි ගන්නවා එන්නේ. පිස්සුද මේ කුඹිච්චක බොරුවනේ නෑ. ඇති යාන්තම් ප්‍රවෘත්ති කියනවා බලන්න පුළුවන් අදවත්. ගේන්න බලන්න ඔයගේ මැජික් පෙට්ටිය. බහින්න එපා හොම ඉන්න. දැන් ඔය පොත්තම ඔබල පණ ගන්නවනේ මිත්‍රයා. මම දැන් හදන්නම්. ඔයා බලන්න. හරි. නොනවරුනි මහත්තුරුනි මේ බඩගහන්තරගේ 6 වෙනි වටයයි තනග වැදිසින්න කුරුමිනි ගිනි පොලේ මදක් පහු බහිනවා. නමුත් කම් කර මේ මස් අයිතිරට පස්සේ ධර්ම පාර කළකලා අවු කුරුමිනි ගිනි පොලේ දුම් දාගෙන අද වටුණා. මම දින්න. මේ වඩා කෙනෙකුට අපරාධ වැඩි වෙනවනේ. මේක එපා. බඩගින්න. සින්දු කවි කරනවද මෙයා? මේකත් එපා. හරි දැන් බලන්න. මෙන්න නවතම නිෂ්පාදනයේ මකුළු කොළොන් සිත්සනහන සුවඳ නැන්දාමාට තෑගි දෙන්න දුර සිටියත් සුවඳින් හඳුනාගත හැකි බෑනාගේ ලේලිගේ ආරක්ෂක මකුළු කොළොන්. ප්‍රේක්ෂකයන් දැන් අප ඔබ රැගෙන යන්නේ ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් වෙතයි. අපේ විරාහීන් හැඩයත් ඔහුගේ සහායකයා දැන් සඳමතු පිටට ගොඩ බැස්සා. උඩ පින්තූර නෙමෙයි අන්තිපාඩුනත් ඔරේ අපේ කෙනෙක් කුරුමිනිය ඉස්සෙල්ලාම හඳට බැස්සේ කාටවත් බැරි වුණාට කුරුමිනිය ශ්‍රේෂ්ඨයි. උරේ ගන්න එපා බොරුවට අපේ කැලේ අපේ කෙනෙක් කියලා කියන්නේ ජාතිවාදී අවසර මං කැමති නෑ. මං යනවා. හොරේ කොමිච්චි. අනේ මගේ කුරුකුරු. මොකද කබල් ත්‍රස්තවාදී වැඩ කරන්නේ? ඉන්නවා. හෙල්ලුනොත් එහෙම බලාගෙන හොඳ වැඩක් කරනවා. වදින්න ගිය දේවාලේ ඔලුවට දඩින් පිටින් වෙන්නයි මගේ කුරුකුරු. ඔයා ආවද මට හරි සතුටුයි. වෙලවිලි ට්‍රැවල්ස් වලින් ආව ඒකයි පරක්කු. ඔය කිචි කිචි ගානේ කරවත්තනවා රාජකාරී වෙලාවෙත් කතාව. ඔයගේ සද්ද අඩු කරගන්නවා. මම ජනප්‍රිය නළු කුරුකුරුස්. දන්නවා පත්තරවල කූපන් දාලා ජනප්‍රිය නළුවෙක් වුණා කියලා. ඒ වුණාට හිතාගෙන ඉන්නේ දක්ෂයි කියලාද? ඔය කතා කළා. ඔබේම ප්‍රේයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. මං කියන්නේ නැත්ත කුරුමිනි සිනමාව කඩා වැටුනේ ඔය වගේ අය හින්දායි. ඇත්ත කියන්නේ පා ලැජ්ජයිනේ.
1යි 2යි 3යි. ඔව ගණන් ගන්න එපා. පාඩි වෙන්න. ඔව් අහලා පුරුදුයි මට. බොරුවට බොරුව කැපිලා ගියාම හොඳ වැඩසටහනක් පේනවා. ඔහම ඉන්න. ඔයත් කැලෑ දේශපාලකස්ලා වගේ බොරු පොරොන්දු දීලා උපාසිකාව කියනවා. මාත් එහෙම පොරොන්දු වුණාද මතක නෑනේ. මතක නෑ. ඔයා පොරොන්දුනේ තාපල පෙත්තගේ අසකරත් එක්ක යනවා කියලා. මතක නෑ. ඕ කොහොමද එහෙම අමතක වෙන්නේ ඔයාට වෙච්ච පොරොන්දුව? මං ආසයි චිත්‍රපටවල වගේ කරත් සින්දුවක් කියා කුමාරෙක් වගේ වැත්ත කියන්න. ඔයා මාත් එක්ක යන්න බයද? මං කියන්නම් වැඩක්. ගෙදරින් පණී කියලා බයයි. ඔයා හින්දා බෑ කියන්න නැත්නම් අපි එන මේව කරමු. මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. යකට මාවල කළුගල් බිඳලා දැම්මත් ඔයාගේ හිත මං බින්දින්නේ නෑ කුරුකුරු. දන්නවා. මම ඔයා මාව නවත්තන්නේ නෑ කියලා. ආයෙත් මොකද උනේ? බලන්නක. මේක ඓතිහාසික අවස්ථාවක්. මට බලන්න ඕනේ කොහොම හරි. කරුණාකරලා කලබල නැතුව ඉන්න. මගේ කුරුකුරු බලාගෙන නැති මට යන්නත් ඕනේ. මං කියන දැන් ඔයාගේ වාරේ. අද කාලේ පෙන්නනේව හැටියට එලිලා තමයි බලන්න ඕනේ. ඒයි මං කුරුමිනියෙක්. මොකටද මාව වවුලෙක් කළේ? මාව බස්සලා යනවා. ඇඟට ගුණයි ඔහම. මං දේශපාලන වවුලෙක් නෙමෙයි. නවත්ත ගන්න ඔය අඳුනව. පේන කොටත් කෑ ගහනවා, පේන්නේ නැතුණාවත් කෑ ගහනවා. ඔහොම එලිලා ඉඳගෙන පැහැදිලි බින්දුරු ටිකක් බලා ගන්නවා. අද පේනවා. මෙහෙම බෑ. රස විඳින්න. දඟලන්න කරන්න එපා. පින්තුරු හෙලවෙනවා. මතක තියාගන්න වේදනාවෙන් තොර සතුටක් නෑ. ඔහොම ඉඳන් ආව හොඳට බලා ගන්න. තරු පෙන්නට ගණන් ගන්න එපා. මං යනවා හුරේ. අනේ ආව දැක්කොත් නම් ලැජ්ජයි. ලා 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 කෙලේ තුටි කිලිනවලු කිරිල්ලියෝ අත වෙනුවට කරන පින්නේ කුරුකුරු. මිතුරා වෙනුවෙන් කිල්ල මැරුණත් මොකද පත්තරේට ලොකුව කුරින්. සමා වෙන කුරුමිනියත් මගේ ආදරණීය කුරුකුරු රවුමක් ගෙනියන්න මට හේ තනකොළ පෙත්තෙක් දෙනවද? මුදුම ප්‍රශ්නයක් මේ වල පහයි ගොඩ පහයි තියාගෙන ඉන්න වගෙන් ඇව්වේ. යන්න නාය කලින් දිගටම. මෙන්න හොඳ වැඩ කරන පවුලේ පොඩි සංගීතයක් දෙයක් කරගන්න පුළුවන් කාගෙන් වුණත්. බයෙන් අඩ ගන්න සද්ද නැතුව ලං වෙන්න ඕනේ.
මට පින් ඇහුනේ නැත්තම් ආච්චි කවුද සතුරෙද්ද පරිස්සමෙන් අහන්නකෝ පළගෙඩි සංගීතයට මං හරිම ආසයි යන්නපා අනේ නවතින්න අනේ මගේ කුරුකුරුට පොරුසිනා රවුමක් යන්න අනේ නවතින්න මොඩ තනකල පෙත්තු මං හිතුවේ මට ඇහුම් කන් දෙයි කියලා නියමයි අඩි පාරවල් දිගටම මේ පැත්තේ තනකොළ පෙත්තු සෑහෙන ඉන්නවා විශ්වාස කරන්න පුළුවන් මේ කිට්ටුව තනකොළ පෙත්තගේ කොළ බිමක් ඇති බලමු මිත්‍රයා වෙනුවෙන් මෙහෙම දෙන්න පුළුවන්ද? හිම්බිරිසා වැදුනොත් කුරුත් දාලෙයි. ඕනෙන්න නවතින්න. අනේ දුප්පත් මිත්‍රාට සපෝට් එකක් දෙන්නකෝ. අයියෝ ඔවින්න. අපේ සටන් පරදින්නේ නෑනේ. මිත්‍රා වෙනුවෙන් පණ උනක් දෙනවා. කොන්ද අම්මා හතුරෙක් අයියෝ අනේ කසුලේ නිසා ඉතින් වන්න මම මැරි අනේ කුරුත් අනේ අනේ රත්තරන් පැටියෝ යමුකෝ මේක අඩු කරන්න මම පෙළේ පොලිසියට උනොත් පිළ කියලා දඩ ගහයි මේක අඩු කරන්නකෝ අයියෝ කලුවරයි මේකේ මරුවා කැතයි මේ කකුල් වල මගේ ජීවිතේ හැමී යමු හදිසියක් නෑ ඉතින් බයන්නේ කයි මේක අඩු කරන්න ඔයා මගබරු දුවස්ත අනේ වාහනේ වගුණට ජීවිතේ මගේ ලබනාත්මක අම්මෝ බෙරුණද අනේ රත්තරන් යතුරු උතුමනි වේගය අඩු කරලා හිමී යමුකෝ මේක ඊයේ යන්න තිබුණු ගමනක් නෙමෙයි අයියෝ ආවුදේ නින්දක් දෙකට ගැදුවා බලාගෙන හයියෙන් අල්ලගන්න පාර වහලා කියන බෝඩ් එක දැක්කේ නැද්ද පාර වහලා කියලා තියෙනවා අනේ මේකට බෝඩ් කියවන්නේ කොහොමද කතාව නවත්තලා වේගය අඩු කරන්නකෝ මේක මේ ඔටෝ ගියර්ද කොහෙද වේගය අඩු වෙන්නේ නැහැ ඔමයන් අනේ නවත්තන්න අනේ ඔමයන් නවත්තන්න අපේ මට නාන්න හොඳ නැහැ පීනක අම්මෝ අයියෝ නවත්තන්න මග මරුවේ අම්මේ ඔය පගාවට කලපත්‍රාවක් තියෙන්නේ කොහොමද වගේ වේගය පොලි වෙන්න කවුරුත් පොලිප පනින්න එපා තල්ලු කරගෙන තුවාල කරගන්න එපා හැමෝගෙම කැඩුණු විදුලි උපකරණ අපි ඉක්මනින්ම අඩු මිලට හදලා දෙනවා සම්පූර්ණයෙන්ම වගකීම සහිතයි පාරිභෝගිකයන්ගේ ප්‍රශ්නේ කුමක්වත් පාසුවටත් ලාභයටත් කුඹිච්ච විසඳනවා අනිවාර්යෙන්ම විශ්වාසය තියන්න යාගෙන සම්පූර්ණයෙන්ම අනේ මගේ ඔන්න ඔබ පුනපලා බලා සිටි විශ්වකාර කුඹිච්ච දැසපැතුණා අපි උඹෙනකම් බලා සිටියේ මන්නේ ගෙදර ගියත් වෙන්නේසිද ඔයා මගේ ටීවී එක හොඳට හැදුවා ලයිට් බිල් ටෙලිෆෝන් බිල් එහෙම ගෙවන්න සල්ලි ඕනේ හින්දා මම ප්‍රචාරය කරා ඔබේ දැනුම ඔයා හදන්නේ මාව පොහොසත් කළ ණයකාරයෙක් කරන්න මට සල්ලි ඕනේ නෑ කෝපන් නලෝ වැඩක් නෑ සල්ලිකාරයෙක් වෙන්න එතකොට ප්‍රශ්න ඉවරයි බොරු කියන බොරු කරන හැම දෙනාටමත් වැඩියෙන් සල්ලි වලට වැඩි තැන දෙන සමහර අයටත් වැඩියෙන් හොඳ ගතිගුණ හා හොඳ හිත අපට වටිනවා දුවේ පුතේ හොඳ මිනිසුන් රටක් වටිනවා කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී
මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරී කරවාගෙන කරදර ඉවසන්නේ කලුයි සිත් කලුයි කූඹිච්චි අඩිසර ගමනයි